සුබ දවසක්. මේ දවස්වල ඔයගොල්ලෝ දකින්න ඇති සමාජ මාධ්‍යයේ ටිකක් වැඩිපුර කතා වෙනවා එක්තරා ප්‍රසිද්ධ ආයතනයක සේවකයන්ට පරුෂ වචනින් බැනවැදීමක් ගැන, පහර දීමක් ගැන. මේක දැකපු ගමන් මට මතක් වුණේ ඒ ආයතනයේ HR සිස්ටම් එක ගැන. HR එක කියලා කියන්නේ ඇටෙන්ඩන්ස් මාක් කරන එක, ලීව් ටික මැනේජ් කරන එක, පඩිය ගෙවන එක විතරක්ම නෙමෙයි. ඊට එහා ගිය විශාල කාර්යභාරයක් HR ඩිපාර්ට්මන්ට් එකකින් කරනවා. මේ වගේ සිද්ධියකදී අපි තේරුම් ගන්න ඕනේ මේකේ තියෙනවා HR සිස්ටම් එකේ ෆේලියර් එකක් කියන එක. කොහොමද අපි HR සිස්ටම් එකේ ෆේලියර් එකක් තියෙනවා නම් කල්ලාතු අඳුරගන්නේ? පළවෙනිම දේ තමයි සේවකයන්ට කම්ප්ලේන් කරන්න පුළුවන් සිස්ටම් එකක් හදලා නැතිවීම. දෙවෙනි කාරණය තමයි ආයතනයේ ඉන්න ලීඩර්ෂිප් එක තමන්ට තියෙන ඔතොරිටි එක මිස්යූස් කරනවා නම් ඒක කන්ට්‍රෝල් කරන්න ක්‍රමවේදයක් ආයතන තුළ නැතිවීම. තුන්වෙනි එක තමයි අඩුම තරමේ අනිත් කෙනාගේ ගෞරවය ගැනවත් හිතන්නේ නැති තරම් වටිනාකම් ආයතනය ඇතුලේ නොතිබීම. හතරවෙනි කාරණාව විදිහට මම දකින්නේ ලීඩර්ෂිප් එක වැඩ කරන විදිය ගැන මොනිටර් කරන්න හරි ක්‍රමවේදයක් නොතිබීම. එම්ප්ලොයිස් ලාගේ වොයිස් එකට සංවේදී වෙන HR එකක් තියෙනවා නම් මේ වගේ ගැටලු කල්ලාතුවම අඳුරගෙන නිවැරදි කරගන්න තිබුණා. සේවකයන් කියන්නේ හරියට ආයතනයේ රුධිරය වගේ. ටාගට් එක හිටුනේ නැහැ කියලා, එහෙම නැත්නම් Tamanට ස්ට්‍රෙස් කියලා සේවකයන්ට මේ විදිහට පහර දීම, එහෙම නැත්නම් බැනවැදීම කිසිසේත්ම සාධාරණීකරණය කරන්න බෑ. තව දෙයක්, ඔයත් වැඩ කරන්නේ මේ වගේ ආයතන පරිශ්‍රයකට. කරුණාකරලා ඔබේ හඬ ඊට එරෙහිව නගන්න. ඔබට පුළුවන්, ඔබට අයිතියක් තියෙනවා ඒ සම්බන්ධයෙන් කතා කරන්න මානව සම්පත් අංශයට. අපි හැමෝටම රැකියාව වැදගත්. හැබැයි රැකියාව අවශ්‍යයි කියලා අපේ ගෞරවය, අපේ මානසික සුවතාවය, ඒ වගේම මූලික මිනිස් අවශ්‍යතාවයන්, අයිතිවාසිකම් වගේ දේවල් කැප කරලා අපි රස්සාව පරිස්සම් කරගන්න ඕන කියලා දෙයක් නැහැ. අද ලෝකයේ කීර්තිමත් ආයතන ගොඩාක් තමන්ගේ ආයතනයේ ඉන්න සේවකයන්ගේ වෙල්බීන් එක, එහෙම නැත්නම් යහපැවැත්ම, ඒගොල්ලන්ගේ සේෆ්ටි එක වගේ දේවල් ගැන ගොඩාක් සැලකිලිමත් වෙනවා. හොඳ HR සිස්ටම් එකක් තියෙන තැනක සේවකයෙක් කවදාවත් බය වෙලා ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඔහු දන්නවා ඔහුගේ හඬට ඇහුම්කන් දෙන මානව සම්පත් කළමනාකරණ පද්ධතියක් ආයතන ඇතුලේ තියෙනවා කියලා. ඒ වගේ තැනක මේ වගේ එක ඉන්සිඩන්ට් එකක් වෙනකොටම ඒකට එරෙහිව ක්‍රියාත්මක වෙන ක්‍රමවේදයක් ගොඩනගා ගන්න එක අපිට කොහොමද පහසුයි. ඉතින් මේ ගැන ඔබේ අදහස් මොනවද? පහලින් කමෙන්ට් කරන්න. එකතු වෙලා ඉන්න ෆැක්ටරි ડોක්ටර් channel එකත් එක්ක. Thank you.